දෙවනි මාතෘකාව. Yeah. Second topic. මගේ මව් රට ගැන කියනවා. ඒක වැදගත්නේ මගේ මව් රට. මොකද අපේ මව් රට? Sri Lanka. Sri Lanka is my mother country, our mother country. So we'll talk about my mother country. Sri Lanka, my mother country no second to other. Sri Lanka, my mother country no second to other. Sri Lanka මගේ මව් බිම වේ. කිසි රටකට දෙවනි නොවේ. ඔන්න දෙවනි කියනවා. Once upon a time we were really fine. There were no crime. Sri Lanka was in prime. ඒ කියන්නේ එකමත් එක කාලෙක අපි ඉතා හොඳින් හිටියා. ඒ කාලේ අපරාධ කොහෙත්ම නැහැ. ශ්‍රී ලංකාව ඉහළින්ම හිටියා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඔන්න තුන්වෙනි එකට කියමු. Sri Lanka, I bow my country like a vow. Sri Lanka, I bow my country like a vow. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මගේ රටට මගේ හිස නම මම ගරු කරනවා කියනවා. ඊළඟ මාතෘකාව girls and boys. අනේ මේ මාතෘකාව කතා කරන්නම වෙනවනේ කොහෙ ගියත්. ගෑන් ළමයි පිරිමි ළමයි ගැන නේද? ඒක වැදගත් මාතෘකාවනේ. මොකද මේ පොත බලන්නේ පොත ඉගෙන ගන්න ගෑන් ළමයි පිරිමි ළමයි විශේෂයෙන්. ඔව්. අපි ඒ කාලේ මෙන්න මෙහෙම දෙයක් තිබුණා. ඒ කාලේ girls මෙන්න මෙහෙම poem එකක් වගේ rhyme එකක් තිබුණා. Girls were girls, boys were boys. Girls were toys in the hands of boys. අන්න කැතවැලි. දැක්කනේ? That was those days, never in these days. Girls were girls, boys were boys. Girls were toys in the hands of boys. ඒ කාලේ. එතකොට ඒක සිංහලෙන් කියනනම් කෙල්ලෝ කෙල්ලෝමයි කොල්ලෝ කොල්ලෝමයි. කොල්ල ළඟදී කෙල්ලෝ නිකන් සෙල්ලම් බඩු වගේ. දැන් කාලේ විනාශ වෙලා ඔන්න බලන්න දැන් වෙලා තියෙනවා. Now the girls are girls, boys are boys. Girls are mutts in the hands of boys. අයියෝ පව්වනේ ගැල්ලබයි. ඒ කාලේ නෙවෙයිනේ මේ කාලේ උඩයට මාරු වෙලා දැන්. කෙල්ලෝ කෙල්ලමයි කොල්ලෝ කොල්ලමයි. කෙල්ලෝ ඉදිරියේ කොල්ලෝ හරිම මෝඩයි. අනේ මම නාට්‍ය කොල්ලේ මටම අපහාස කර ගන්නවනේ මම. I'm a role boy. I'm insulting myself. What's to be done? හරිනේ. ඒකිනුත් තුනක් කරනවා. තව එකක් කරමුකෝ කියන්නේ. Girl, the joy of boy to enjoy. තව එකක් පොඩි පෙළි දෙක. Girl, the joy of boy to enjoy. ගැහැණු ළමයාගේ ප්‍රීතිය පිරිමි ළමයාගේ සතුට වඩායි. හරි. ඊළඟ මාතෘකාවත් ඔය වගේ තියෙනවනේ දහස් ගාණක් මේක කියලා ඉවර කරන්න බෑ. ඊළඟ මාතෘකාව youth. youth කියන්නේ මොකද්ද දරුවෝ? youth කියන්නේ ඔයගොල්ලන්ගේ වයස තාරුණ්‍ය, තරුණ වයස. මෙන්න youth the faith to future path. youth the faith to future path. අර බලන්න ඉව ලස්සනට ලියවිලා තියෙන හැටි. youth the faith to future path. අනාගත මාවතේ විශ්වාසය තාරුණ්‍ය මාවත වේ.